ඇන්ටන් පෙරේරා. මගේ ආදර තාත්තා. මාගේ කුළුඳුන් නිර්මාණයේ සිට මේ දක්වා හැම වේදිකා නාට්‍යයකම රංගන ශිල්පියෙක් ලෙස ඔබ කාගෙත් සිත් ගත්තා. ඔබගේ ගායන ශෛලිය සහ හැකියාවන් අසම සමයි. උපතින් මාලද ගායන හැකියාව තාත්තාගෙන් ලැබූ උරුමයක් බව අමුතුවෙන් කිය යුතු නැහැ. විරූප නාට්‍යයේද ගායනයෙන් සහ රංගනයෙන් දායක වන ගමන් අප සමාජිකයන් හට පහසුකම් සලසන්නා ලෙස කටයුතු කරන්නේද? ඔහු. තාත්තේ, ඔබගේ හැකියාවන් දක්ෂතා ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් කැප කරමින් මේ කරන කර්තව්‍යයට මගේ හෘදයාංගම ස්තුතිය. මම ඇන්ටන්. මම රණුක අධ්‍යක්ෂණය කරන රණුකගේ මේ 6 වෙනි නාට්‍ය. ඒ පළවෙනි රණුක අධ්‍යක්ෂණය කරපු පළමු නාට්‍ය ඉඳලාම මම මේ දක්වා ඒ හැම නාට්‍යයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ සැරේ මේ අවස්ථාවේ මම රංගනයට වඩා අත්වැල් ගායනයෙන් මේ නාට්‍යයට සම්බන්ධ වෙනවා. මෙවර නාට්‍ය විශේෂ අලංකාර ගොඩක් මේ නාට්‍යයේ තියෙනවා. ඒ ගායනා රසක් තියෙනවා. ඒ වගේම නැටුම් රසක් තියෙනවා වෙන අවස්ථාවල වඩා. ඒ වගේම විශේෂ කාරණයක් තමයි මේකට සහභාගී වෙන නළු නිළියෝ හැම දෙනාම ස්විච්චාවෙන් ඇවිල්ලා තියෙන කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ කාලය, ශ්‍රමය, විවේකයේ පරිත්‍යාග කරමින් විශේෂ කැපවීමකින් මේ නාට්‍යයට සහභාගී වෙනවා. ඒක විශේෂයෙන් අපි සලකන්න ඕන. ඉතින් මේ නාට්‍ය ලබන මේ මාසයේ මාර්තු 15 හා 16 වන දින දෙකේදී ග්ලෙන් නීඩන් ප්ලේ හවුස් තියටර් ශාලාවේදී වේදිකා ගත වෙනවා. මම හැම දෙනාගේම ඉල්ලා සිටිනවා මේ නාට්‍ය රඟ දක්වන මේ විශේෂයෙන් සමහර අලුත් නළුනිලන් ඉන්නවා. ඔවුන්ට කරන ගෞරවයක්, ඔවුන්ගේ දක්ෂතාවයන් අගය කිරීමක් වශයෙන් මේ දින දෙකෙන් එක දිනක පැමිණිලා මේ නාට්‍ය නරඹන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි.